හලෝ ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ ගෙවන මගේ ජීවිතේ එක දවසක් මම ඔයාලත් එක්ක බෙදා ගන්න ඔන්න අද ආවා. අනිත් දැන් වෙලාව 8ට විතර ඇද්දී මම අද නැගිටින්න තරක් වුණා. අපි ඩක්කාලා අපි වැඩ ටික කරගන්න යනවා. ඔන්න ඉතින් හැමදාම වගේ මොනවානදත් මට අනිත් වැඩ කරන්න පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම මට කාමරේ අස් කරලා ඇඳ ගන්න පිළිවෙලට හදලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මට දවසම අවුල්. ඉතින් ඒක කරලා ඉවර වෙලා මම ටක් ගාලා උදේට කෑවා. උදේට කාලා මම අද දවසේ ඉතිරි වැඩ ටික කරන්න පටන් ගත්තා. සමහර කෑල්වලට පොඩි ගණේෂුත් එක්ක ඉතින් අද නම් ඔන්න හොඳට ඉර පායලා තින් දාසක් මට හිතුණා අද පොඩක් එළිය වැඩ ටිකක් කරන්න ඕනේ කියලා. අපි බලමු අද දවසේ මොකද ගත කරන්න කියලා. නැගිට්ටම අනිවාර්යයෙන්ම මෙලොවට පොඩ්ඩක් හරි මාත් එක්ක සෙල්ලම් කරන්න ඕනෙමයි. කොහොම හරි මාව අවශ්‍ය ගන්නවා. එයාට මං කන්න දීලා ඉවර වෙලා ඉතින් එයාත් එක්ක චුට්ටක් මම සෙල්ලම් කරා. ඉතින් සුපුරුදු පරිදි මගේ කේ අතු ගාලා වැඩේ පටන් ගත්තා. ඉතින් මේකත් අක්කාලා ඉවර කරලා බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.
actually මට මහන්සි යන්නත් එක්ක මම ෂූට් එකට වෙලා ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉඳන් නෑ මේ ඩයල් ටික ඔක්කොම ඇවිල්ලා මට වද දෙනවා. ඒක ටික සෙල්ලම් කරන්න ඉන්න කියලා. අන්න කියලා යාලා වෙනසල කහරින් ඉන්නත් බෑනේ. ඉතින් යාලත් එක්ක ෂූට් එකක් එළියේ සෙල්ලම් කර ඉඳලා ඊට පස්සේ බලමු මට පොඩි ස්පෙෂල් වැඩක් තියෙනවද කරන්න. ඊට පස්සේ කරන්නේ අනිවාර්යෙන්ම ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් එක්ක එක්සෑම් එක කියලා හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාවකාලිකව ඔයා මොකක් හරි හේතුවක් හින්දා ගෙදරට වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයාගේ ජීවිතය හරිම බෝරින් ඒකාකාරී ජීවිතයක් වෙනවා. ඉතින් ඒකෙන් වෙනස් වෙන්න පුළුවන් ඔයා කරන දේවල් වලින්ම තමයි. මොනවා වුණත් අනිත් අයට නැති ඔයාට තියෙන දෙයක් තමයි කාලය සහ ඔයාගේ ජීවිතේ පාලනය ඔයාගේ අතට ලැබිලා තියෙනවා. අන්න ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන එක එක දවස් එක එක විදිහට වෙනස් විදිහට ලස්සනට ගත කරන්න ඔයා අනිවාර්යෙන් හිතා ගන්න. මතක ඇතුව ඒ කාලය ඵලදායී ලෙස ගත කරන්නත් අමතක කරන්න එපා. ඔයා කවදා හරි ඔයාගේ ජීවිතයේ අවසාන කාලයේදී ආපස්සට හැරිලා බලද්දී ඔයා මේ ගත කරන කාලය ගැන සතුටු වෙන්න පුළුවන් විදිහට තමන්ගේ මේ වර්තමාන මොහොත ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඔන්න මටත් මගේ දවස් ටික ඒකාකාරී වෙච්ච හින්දා මට හිතෙන පොඩ්ඩක් ඒක වෙනස් කරගන්න ඕනේ කියලා. ඉතින් මම අපේ තාත්තට කියලා පැල වගේක් ඉඳගත්තා හිටවන්න. ඉතින් මට යම් කාලයක් තුළ මේ පැල බලාගෙන ඉවෙන් කාලයක් හදවලා මට අවසාන ප්‍රතිඵලය තුළින් සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් දැන් අපි යමු මේ ටික හිටවන්න. වැඩිපුර මහන්සි මොන්තන් කාල පොෂ්ෂාත්තාගෙන එන්නම්. මෙන්න මේ විදිහට තමයි අද දවස මගේ කත වුණේ. ඉතින් ලබන සතියේත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලෝ හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මම අදට කියන්නම්. ඒ වගේම